Career Coach YouTube channel. අද අපි ඔයගලන්ට අරගෙන ආවේ ගුවන් සේවිකාවක් වීමට කැමැත්තෙන් ආසාවෙන් ඉන්න අයට කාලයකට පස්සේ ඇවිල්ලා තියෙනවා මෙන්න අවස්ථාවක්. ඉතින් ඒක ගැන තමයි අපි දැන්වත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ වෙබ්සයිට් එක ශ්‍රී ලංකන් එයාලයින් වෙබ්සයිට් එක. මේකේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා Wings of Elegance අප සමග ලෝකේ පුරා ගමන් කරන්න කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩලයේ සමාජිකාවන් කාන්තාවක් වෙන්න කියලා සඳහන් කරනවා. ඔබට අසාමාන්‍ය සේවාවක් ලබා දීමට සහ අමතක නොවන ගමන් අත්දැකීම් නිර්මාණය කිරීමට උනන්දුවක් තිබෙනවාද? ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ One World සංවිධානය ආඩම්බර සමාජිකයා ගරුදන කරවන්ගේ අවධානය යොමු කරන ආත්ම විශ්වාසයෙන් යුත් ගාම්භීර තරුණ කාන්තාවන් අපගේ සම්මාන දිනු කැබින් කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට සොයමින් සිටින බව මේකේ සඳහන් කරනවා. මේකෙදි සඳහන් කරන why join us කියලා අප සමග සම්බන්ධ වීමට හේතු මොනවද කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රටවල් 59ක ගමනාන්ත 113ක් ආවරණය කරනවා. යුරෝපය, ඉන්දියානු උපමහාද්වීපය, පෙරදිග, මැද පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ආවරණය කරමින් සම්පූර්ණයෙන්ම එයාබස් නිෂ්පාදිත ගුවන් යානා සමගින් ගමන් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේකෙදී key responsibilities වල සඳහන් කරලා තියෙනවා ගුවන් ගමනට පෙර අතරතුර සහ පසුව මගීන්ට අසාමාන්‍ය පාරිභෝගික සේවාවක් සැපීම, සමාගම් ක්‍රියාපටිපාටි සහ ආරක්ෂක ප්‍රොටෝකෝල් අනුගමනය කිරීමෙන් මගී ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම, ගුවන් යානයට ඇතුළු වීම ආසන වෙන් කර ගැනීම සහ ගමන් මළු ගබඩා කිරීම සඳහා මගීන්ට උපකාර කිරීම, ආහාර බෙදා දීම සහ මගීන්ගේ විශේෂ ඉල්ලීම් සපුරාලීම, ගුවන් යානය තුළ හදිසි අවස්ථා කළමනාකරණය කිරීම, අපහසු තත්ත්වයන් වෘත්තීය භාවයෙන් හසුරවන්න සහ ගුවන් සේවයේ අගයන් සංස්කෘතික සහ වෙළඳ නාමයෙන් ප්‍රතිරූපය සංවර්ධනය කර සහාය දීම. recruitments එමන්ත අවශ්‍යතා මොනවද කියලා අපි බලමු. female Sri Lankan citizen කාන්තා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. වයස අවුරුදු 18ත් 27ත් අතර කෙනෙක් වෙන්න ඕනි. 2025 මැයි 14ට කලින් තමයි 27 ලැබලා තියෙන්න ඕනි. marital status එකේ තියෙන single අවිවාහක වෙන්න ඕනි. education qualification ගත්තාම එක් වාරයකදී අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඉංග්‍රීසි විෂය සඳහා ක්‍රෙඩිට් සාමර්ථ්‍ය සහිතව ඕනෑම වාරයකින් ඒක පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේක විශේෂ වරප්‍රසාදයක්. O level විතරයි බලන්නේ, A level බලන්නෙත් නැහැ. ලැන්ග්වේජ් ගත්තාම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රවීණ විය යුතුයි. ඊට අමතරව විදේශ භාෂා දැනීම අමතර වාසියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. කොරියන්, ජපාන් ඒ වගේ ලැන්ග්වේජ් එකක් පුළුවන් නම් ඒක අමතර වාසියක් විදිහට සඳහන් කරලා තියෙනවා. appearance එක වෙනත් පෙනුම ගත්තාම ස්මාර්ට් සහ වෘත්තීය පෙනුමක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ උස සහ බර අවශ්‍යතා ගැන සඳහන් කරොත් අවම උස සෙන්ටිමීටර් 157.5යි පාද ඇඟිලි තුඩු වලින් නැගී සිටින විට සෙන්ටිමීටර 212ක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ශරීර ස්කන්ධ දර්ශකය BMI අවශ්‍යතාවය සපුරාලන්න ඕනේ. සහ ඊළඟට මේකෙදි සඳහන් කරනවා next steps for successful candidates සාර්ථක අයදුම්කරුවන් සඳහා ඊළඟ පියවර විදියට සඳහන් කරනවා IELTS විභාගයේ බෑන්ඩ් ස්කෝර් එක 6 ලබා ගත යුතුයි කියලා. pay as you earn පදනම මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන සම්පූර්ණ කරන්න ඕනි. මේ ඒ දේවල් කරන්න තියෙනවා සිලෙක්ට් වුණාට පස්සේ. ඒ නිසා ඊට කලින් IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ඇප්ලයි කරන එක සම්බන්ධයෙන් විස්තර සඳහන් කරලා තියෙනවා. 2025 මැයි 14 වන දිනට හෝ ඊට පෙර ඔබේ CV සමග ඔබේ අයදුම්පත ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. තේරීම් ක්‍රියාවලට බලපෑම් කිරීමට උත්සාහ කිරීම නුසුදුසුකම් ලැබීමට හේතුවක් වනු ඇතැයි කියලා සඳහන් කරලා තියෙනවා. රැකියාව ලබා දෙනු ලබන නිශ්චිත කාලපදනමකින් වන අතර ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාගමේ නියාමනයන් සහ කොන්දේසි වලට යටත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් යාලා සඳහන් කරනවා අපේ අහසේ ආඩම්බරය වන්න අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමග ඔබේ ගමන ආරම්භ කරන්න ඔබේ සිහින පියා
ඔබේ සිහින පියාඹන්න ඉඩ දෙන්න කියලා සඳහන් කරනවා. ඉතින් මේක කාලෙකින් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු ලොකු ඔපචුනිටි එකක්. ගොඩාක් තරුණ ගෑනු ළමයි ආසාවෙන් ඉන්නවා ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් අපි දැන් බලමු මේකට ඇප්ලයි කරන්නේ කොහොමද? I'm interested කියන එක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට ඇප්ලිකේෂන් එක පෙන්නනවා. මේකෙදි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ resume එක එමෙත ඔයාගේ CV එක මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. විශේෂයෙන් CV එක හදනකොට මතක තියාගන්න මේකට ඇප්ලයි කරන්න සුදුසු ෆෝමැට් එකකින් තමයි CV එක තියෙන්න ඕනේ සහ ඒ CV එකේ අතන උඩ කලර් එක තියෙනවනේ. CV එකට අපි කලර් එකක් දානවානේ. ඒ කලර් එක මේ වගේ ලයිට් බ්ලූ කලර් එකක් වගේ මෙයාලගේ මේ ලෝගෝ එකේ තියෙන කලර් එක ඒකට යූස් කරන්න බලන්න. ඊළඟට ඔයාලගේ හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න CV එකට. ඒ CV එක පවර්ෆුල් විදිහට ඔයාගේ work experience ඊට පස්සේ ඔයාගේ language qualifications ඒවා highlight වෙන විදිහට CV එක හදන්න. Tamanට හදන්න තේරෙන්නේ නැත්තම් ලංකාවේ number 1 company එකක් CV හදන මම විස්තර දාන්නම්. එයාලට කතා කරලා එයාලා ඉතාම සුළු මුදලකට රුපියල් 500ක් වගේ ඉතාම සුළු මුදලකට ඔයාලට CV එක හදාගන්න පුළුවන්. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග සිටිචොත් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන් පැය 24ක සුවන්ශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනි CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072 350 964. පවර්ෆුල් විදිහට ඕනි තරම් ලයිෆ් ටයිම් ඔයාලගේ CV එක අප්ඩේට් කරලා දෙන ඒවත් එයාලා කරලා දෙනවා. ඊළඟට බේසික් ඉන්ෆර්මේෂන් වල ෆස්ට් නේම් එක දාන්න තියෙනවා. මිස්ටර්ද මිසස්ද විස්තර ටික දාලා ඔයාගේ ෆස්ට් නේම් එක මෙතන ටයිප් කරන්න. ඊළඟට ලාස්ට් නේම් එක. ඊට පස්සේ name in full, email address, ඔයාගේ mobile numbers, NIC passport number, NIC number එක හෝ passport number එක, gender එක සඳහන් කරනවා male ද female ද කියලා, marital status එක සඳහන් කරන්න ඕනේ single කියලා. ඊළඟට date of birth එක, citizenship එක සඳහන් කරන්න තියෙනවා ශ්‍රී ලංකන් කියලා දාන්න. ඊළඟට ඔයාලගේ address information මෙතන සඳහන් කරන්න තියෙනවා. city එක, country එක සහ address එක දාන්න. O level, A level, රිසල්ට්ස් මෙතන එන්ටර් කරන්න තියෙනවා. ඒක එන්ටර් කරන්න. এডুকেෂන් ඩීටේල්ස් තාම මොනවා හරි A level කරලා තියෙනවා නම් හරි, එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ඔයාලගේ මොනවා හරි කෝසස් මොනවා හරි කරලා තියෙනවා නම් එයාම් ඩීටේල්ස් මෙතන ඇඩ් කරන්න තියෙනවා. එක්ස්පීරියන්ස් ඩීටේල්ස් මොනවා හරි කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් ඊට කලින් ඒ විස්තරත් මෙතන ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ටික් එක දාන්න. attachment informations resume එක මෙතනට attach කරන්න කියලා තියෙනවා. තව මොනවා හරි attach කරන්න තියෙනවා නම් මේකෙන් attach කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගෙන් questions වගේක් අහලා තියෙනවා general. Is your age between 18 to 27? Yes. ඔයාගේ වයස අවුරුදු මේ gap එකෙන් තියෙන කියලා අහනවා. Yes ද no ද දෙන්න කියලා. English වලට අවම වශයෙන් A level විෂයන් 6ක් සමත් වෙලා තියෙනවද සහ English credit pass එකක් තියෙනවද කියලා අහනවා. Yes නම් yes, no නම් no දෙන්න ඕනේ. Are you a female citizen Sri Lankan? ශ්‍රී ලංකාවේ female citizen කෙනෙක්ද කියලා අහනවා. Yes කියන එක දෙන්න. What is your marital status? අපි කලින් දාපු ටිකම තමයි මේකේ question විදියට අහලා තියෙන්නේ. ඔයාගේ උස මේ ප්‍රමාණයෙන් තියෙනවද? BMI එක මෙහෙම තියෙන normalද? ඒ විස්තර තමයි අහන්නේ. ඒවා දාන්න. ඊට පස්සේ මෙතන I agree කියන එක දෙන්න. I don't agree කියන එක දෙන්න එපා. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙන මේ වචන වර්ගයක් තියෙනනේ ඒ අකුරු ටික මෙතන ටයිප් කරන්න. මේක හරියට පැහැදිලි නැත්තම් මෙතන මේක ක්ලික් කරාට පස්සේ මේකේ වචන ටික වෙනස් වෙනවා. simple G 8 තියෙනවා double F N W. ඉතින් හරියට මේක බලලා ටයිප් කරලා ඊට පස්සේ submit application කියන එක ක්ලික් කරන්න. එතකොට application එක auto submit වෙනවා. මොන හරි error එකක් තිබ්බොත් ඒක පේන්න ඕන. විශේෂයෙන් මේ
තරු ලකුණු වලින් highlight කරලා තියෙනවා අනිවාර්යෙන් fill කරන්න ඕනි ඒවා. මේ තරු ලකුණු දාලා තියෙන ඒවා අනිවාර්යෙන්ම fill කරන්න ඕනි ඒවා. මේ විදිහට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයාලට ඊමේල් එක හරහා විස්තර දැනගන්න පුළුවන්. ඔබ සිලෙක්ට් වුණාද? ඉන්ටර්වියු ඩේට් කවද්ද? ඒ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා. මේකේ ක්ලෝසින් ඩේට් එක මම ඔයාලට කිව්වා කවද්ද කියලා තියෙන්නේ. මේකේ තව වේකන්සි කිහිපයක් දාලා තියෙනවා. එක්ස්පීරියන්ස් විත් එක්ස්පීරියන්ස් එක දාලා තියෙන වේකන්සියක්. කැබින් ක්‍රූ විදිහට වැඩ කරලා තියෙන කෙනෙක් මීට කලින්. මේ වේකන්සි ගැන තමයි අපි කතා කරේ. කැබින් ක්‍රූ ෆීමේල් එක. මේක ඩේට් එක මට කියන්න බැරි වුණා ඔයගොල්ලන්ට. අය බලමු මේක කවදට කලින්ද ඇප්ලයි කරන්න තියෙන. හරිය මෙතන සඳහන් කරලා තියෙනවා. ඕපන් කරලා තියෙන 2025 පස්වෙනි මාසේ 3. ක්ලෝසින් ඩේට් එක 2025 පස්වෙනි මාසේ 14. මේක ෆුල් ටයිම් ජොබ් එකක්. සිටි එක කටුනායක කියලා සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ. ඉතින් බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඔයගොල්ලන්ට ලෝකයේ ගොඩාක් රටවල් පියාසර කිරීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකන් එයාලයින් එකත් එක්ක සම්බන්ධ වුණාම. ඉතින් අදම අයදුම් කරන්න මේ අවස්ථාව මගේ අරගන්න එපා. අනිවාර්යෙන් මේ ඩේට් එකට කලින් අයදුම් කරන්න. තව වැඩි දවසක් නැහැ. ඉතින් හැමෝම ඉක්මන් කරලා මේකට ඇප්ලයි කරලා ගුවන් සේවිකාවක් වෙන්න ඔබේ සීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න. ජය වේවා.